ඔයාට කවදරි දවසක හිතලා තියනවාද ඔයාගේ රස්සාවෙන් අස් වෙන්න. නෑ මට මේක කරන්න බෑ. මට අද අස් වෙන්න ඕන. හුඟක් කට්ටියට ඒක කරන්න අමාරුයි. සමහර කට්ටියට ඒගොල්ලන්ගේ පවුලේ අම්මා තාත්තා ඉන්නවා ඒගොල්ලන්ට සපෝට් කරන්න ඒ ඩිසිෂන් එක ගත්තොත්. බට් හුඟක් කට්ටියට ඒ වගේ සපෝට් සිස්ටම් එකක් නැහැ. ඔයාට ඒ ඩිසිෂන් එක ගන්න පුළුවන් ඔයාට රේනි ඩේ ෆන්ඩ් එකක් තිබුණා. රේනි ඩේ ෆන්ඩ් එක කියන්නේ කාලයක් තිස්සේ එකතු කරපු යම්කිසි මුදල් ප්‍රමාණයක් ඔයා වෙන් කරලා තියනවා නම්. කාලයක් තිස්සේ එකතු කරපු මුදල් ප්‍රමාණයක් වෙන්න ඕනෙත් නැහැ. මේක ඔයාට සයිඩ් ජොබ් එකක් වෙන්න පුළුවන්. මොකක් හරි ඔයා දැන් කරන රස්සාවට ඇර ඔයා වීකෙන්ඩ් එකේ හරි නැත්තම් රෑ හරි කරන පොඩි ජොබ් එකක් වෙනවා. සමහර කට්ටිය ටියුෂන් ක්ලාස් කරනවා, සමහර කට්ටිය ස්ටයිලින් ජොබ්ස් කරනවා. ඒ වගේ එක්ස්ට්‍රා පොකට් මනි හම්බ වෙන දෙයකින් උනත් ඔයාට රේනි ඩේ ෆන්ඩ් එකක් බිල් කරන්න පුළුවන්. නැත්තම් සමහර කට්ටිය ඉන්වෙස්ට් කරලා තියනවා. හුඟක් දේවල් තියනවා අපිට කරන්න පුළුවන් පොඩි රේනි ඩේ ෆන්ඩ් එකක් එකතු කරගන්න. ඒ වගේ දෙයක් ඔයා වෙන් කරලා තියනවා නම් ඒක ඔයාට ලොකු බෙනිෆිට් එකක් වෙන්න පුළුවන්. වෙන ජොබ් එකක් හම්බ වෙන්න කලින් මේ ජොබ් එක අතාරින්න හිතුව නැත්තම් මොකක් හරි කරදරයක් වුණ අවස්ථාවක නැත්තම් ඔයාට ඇත්තටම හිතනවා නම් නෑ මට මේක ඇති මට ටික දවසක් බ්‍රේක් එකක් ඕනේ. ඒ ඕනම දෙයකට මේ රේනි ඩේ ෆන්ඩ් එකක් බෙනිෆිට් වෙන්න පුළුවන්. ජීවිතේ කොතනම තැනක හිටියත් මගේ බෙස්ට් ඇඩ්වයිස් එක තමයි කොහොම හරි රේනි ඩේ ෆන්ඩ් එකක් එකතු කරගන්න නැත්තම් ඔයාට පැසිව් ඉන්කම් එකක් හම්බ වෙන දෙයක් ලෑස්ති කරගන්න.